හොඳයි සුබ දවසක් වෙනදා විදිහටම ඩිරෙක්ටිව්ස් අපේ YouTube channel එක බලන ඔබ සියලු දෙනාටම අපි අද සූදානම් වෙනස් වූ ආකාරයේ දැනුම පිරුණු අත්දැකීම් ලබාගත හැකි අලුත්ම මාතෘකාවක් නමුත් ජනප්‍රිය පුද්ගලයෙක් එක්ක තමයි මේ අද සාකච්ඡාව අපි ගෙනෙන්න සූදානම් වෙලා ඉන්නේ. අද අපිත් එක්ක ඉන්නේ මොරටුව නවීන තාක්ෂණය පිළිබඳව ආතර් සී ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු තරිදු දයාරත්න මහත්මයා. මෙතුමා ගැන කියනකොට ඔබට මතක ඇති 2018 වර්ෂයේදී හැමදිනම කතා වුණ මාතෘකාවක් වුණා රාවණ එක චන්ද්‍රිකාව. මේ පුද්ගලයා ගැන කතා කරා. මේ පුද්ගලයා සමග තවත් අපේ සහෝදරියක් තමයි ඒකේ පද්ධති ඉංජිනේරු තාක්ෂණය පැත්තෙන් ඒ දක්ෂතාවය පෑවේ. ඉතින් අපිත් එක්ක ඉන්නේ රාවණ එක චන්ද්‍රිකාවේ පද්ධති නිර්මාණ කරුවන් දෙදෙනාගෙන් එක්කෙනෙක් වෙන තරිදු දයාරත්න. අයිබෝන් මචං. අයිබෝන්. මම මචං කියන්නේ අපි දෙන්න එකම ඉස්කෝලේ එකම පන්තියේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රබුක්කන ප්‍රදේශයේ තියෙන පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ තමන්ගේ අධ්‍යාපනය කටයුතු ලැබලා ඉන්පසුව විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉන්නතුරු මොරටුව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ වර්තමානයේත් ඉංජිනේර පර්යේෂණ ඉංජිනේරුවෙකු විදිහට කටයුතු කරන මෙතුමා. මම කැමති මචං දැන් ඉස්කෝලේ කාලේ පින්නවල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ කැම්පස් එකට එනවා. මම කැමති මචං මේ රාවණ එක චන්ද්‍රිකාව නිර්මාණය කරන්න මත්තෙන් මෙන්න මේ විශ්වවිද්‍යාල ජීවිතය සහ මෙතනට යොමු වීම ආකාරය පිළිබඳව මුලින්ම වැඩසටහන දැනගන්න. මුලින්ම ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කරපේ ගැන මේ උපුල් කියන්නේ මාත් එක්ක එකම පන්තියේ ඉගෙන ගත්ත මේ එකම ක්‍රිකට් ටීම් එකේ අපි දෙන්න සමහර වෙලාවට ඕපන් කරලා තියෙනවා එකට ක්‍රිකට් උත් ඒ කියන්නේ හැම දෙයක්ම එකට කරපු එක්කෙනෙක් ඒ කියන්නේ එයාට මම මේ වගේ ප්‍රෝග්‍රෑම් වලට සාමාන්‍යයෙන් සහභාගී වෙන්නේ නැහැ හැබැයි උපුල් ඉල්ලපු හින්දා මට නෑවිදින් බැරි වුණා. බොහොම ස්තුතියි. කොහොම හරි උපුල් දන්නවා ඉස්කෝලේ කාලේ දේවල් ටික ඒ කියන්නේ පින්නවල ජාතික පාසලේ අපි එකටම තමයි සාමාන්‍ය ඕල 9 වසර 10 වසර වගේ එකට හිටියා. ඊට පස්සේ අපි අර පන්ති වෙනස් කරද්දී පොඩ්ඩක් එහෙම වුණා. ඒ වුණාට යාළුකම හැමදාම එකම විදිහටම ගියා. ඊට පස්සේ උසස් පෙළදී මම ගණිතාංශය තෝරගන්නවා. ගණිතාංශය තෝරගෙන ඊට පස්සේ මම එතනින් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ හදාරන්න පේරාදෙණිය යුනිවර්සිටි එකට යනවා. පේරාදෙණිය යුනිවර්සිටි එකේ ඉංජිනේරු පීඨයෙන් මම ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් සිංහලෙන් කියව විද්‍යුත් හා විදුලි ඉංජිනේරු පාඨමාලාව හදාරනවා. ඊට පස්සේ මම ඒක සාර්ථකව නිම කරාට පස්සේ ආතර් සී ක්ලාක් ආයතනයෙන් දැන්වීමක් ඒ කියන්නේ ජොබ් ඔපචුනිටි එකක් නෝටිස් කරලා තිබ්බා. මෙන්න මෙහෙම චන්ද්‍රිකාවක් හදන්න යනවා ලංකාව වෙනුවෙන් පළවෙනි චන්ද්‍රිකාව කියලා. ඒකට කියන්නේ ඒකට එක්කෙනෙක් බඳවා ගන්නවා කියලා ඒ කියන්නේ නෝටිස් එකක් දාලා තිබ්බා. මම ඊට පස්සේ ඒකට ඇප්ලයි කරලා මම එතනින් තේරෙනවා. තේරුණාට පස්සේ මේ ඇත්තම කිව්වොත් මම එතෙන්ට එනකන් ආතර් සී ක්ලාක් ආයතන සම්බන්ධ වෙලා තිබ්බේ නැහැ. හැබැයි ආතර් සී ක්ලාක් ආයතනය මම ওই 2017 දී තමයි සම්බන්ධ වෙන්නේ. 2014 ඉඳන් ලංකාවේ ඒ කියන්නේ ඇත්තම කිව්වොත් ලංකාවේ දැන් ඔය අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධව එච්චර දැනුමක් නැහැ. දැනුමක් කියන්නේ පර්යේෂණ සිද්ධ වෙලා නැහැනේ. ඒ තරම් දියුණු වෙලා නැහැ තාම. දියුණු වෙලා නැහැ. අන්න ඒක ලංකාවේ දැනුම නැති හින්දා ලංකාවට දැනුම පිටින් ගන්න ප්‍රෝග්‍රෑම් එකක් ආයෝජන කරනවා 2014. ඒකට හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවෙන්නගේ මහතා තමයි මේ වැඩසටහන පටන් ගන්න. ඒ කියන්නේ ලංකාවට අභ්‍යවකාශ තාක්ෂණයේ දැනුම ලංකාවට ලබා ගන්න එකක් තමයි ඒ පටන් ගන්න. එතනින් ඒ හිටපු කණ්ඩායමක් රුසියාවට ගිහිල්ලා දැනුම ලබා ගන්නවා. ඊට අමතරව මේ තවත් ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් වෙනවා. එතකොට ඒකෙන් ඒ කට්ටිය තීරණය කරනවා චන්ද්‍රිකාවක් හදනවා රුසියාව එක්ක හදන්න ඕන. එක දැනුම තියෙන රටවල් වලින් දැනුම ගන්න තමයි ප්‍රෝග්‍රෑම් එක යෝජනා කරන්නේ. ඒ ප්‍රෝග්‍රෑම් එකේ එක වැඩසටහනක් තියෙනවා ජපානයේ කියුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයත් එක්ක. අන්න ඒ ආයතනය එක්ක කරන සැටලයිට් ප්‍රොජෙක්ට් එකට තමයි මම ජොයින් වෙන්නේ. ඊට පස්සේ මම ජොයින් වුණාට පස්සේ එතනින් ජපානට යනවා. ජපානට ගිහිල්ලා මම අභ්‍යවකාශ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මගේ මාස්ටර්ස් එක කරනවා. ඒ අතරතුරදී අර ඇත්තම කිව්වොත් මේ මගේ මාස්ටර්ස් එකේ ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි මේ සැටලයිට් රාවණ 1 ප්‍රොජෙක්ට් එක කියන්නේ. මේක අර කියන්නේ ආතර් සී ක්ලාක් ආයතනයේ ප්‍රොජෙක්ට් ලොකු ප්‍රොජෙක්ට් එක ප්‍රොජෙක්ට් එක. ඒ කියන්නේ මම සහභාගී වෙන්නේ ආතර් සී ක්ලාක් එකේ ඉංජිනේරුවෙක් විදිහට තමයි ප්‍රොජෙක්ට් එකට. එහෙදී ඒ අවුරුදු දෙක ඇතුළත මම චන්ද්‍රිකාව කියන්නේ මායි දුලානි චාමිකා එකතු වෙලා ඒ චන්ද්‍රිකාවේ පද්ධති නිර්මාණය කරලා චන්ද්‍රිකාව කක්ෂගත කරලා ඉතා සාර්ථකව කක්ෂෙත් වැඩ ඒ කියන්නේ ඔපරේට් කරනවා.
ඒ සාමාන්‍යයෙන් දැන් පොඩි චන්ද්‍රිකාවක් කියන්නේ සාමාන්‍ය මම අතින් කියව මෙච්චරක් විතර ඇති චන්ද්‍රිකාව. එතකොට මේ චන්ද්‍රිකාව හරි අමාරුයි මේ වගේ චන්ද්‍රිකාව අභ්‍යවකාශයේදී මේ මොකද්ද එක දිගට ඒ කියන්නේ වැඩ කරගෙන යන්න. හැබැයි මේක කොච්චර හොඳට හැදුවද කියන්නේ අවුරුදු 2කමාරක් අභ්‍යවකාශයේ තිබ්බ චන්ද්‍රිකාව අවුරුදු 2කමාරේ කිසිම පෙළියක නැතුව වැඩ කරා. ඒ කියන්නේ ඔපරේට් වුණා කියලා තමයි අපි සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කියන්නේ. ඊට අමතරව දැන් මම කියවනේ මේක අර ආතසීක්ලාකායේ තියෙන ලොකු ප්‍රොජෙක්ට් එකක් කියලා. ඒක ඉවර වුණාට පස්සේ අපි 2020 දී පටන් ගන්නවා ලංකාවේ දෙවෙනි චන්ද්‍රිකාව. හැබැයි ඒක අර කොරෝනා ඒ කොවිඩ් කාලේ හින්දා පොඩ්ඩක් ඒක ප්‍රසිද්ධ වුණේ නැහැ ලංකාවේ දෙවෙනි චන්ද්‍රිකාව කික්සුනේ කියලා. ඒක රාවණාවන් වගේ 6 ගුණයක් විශාල චන්ද්‍රිකාවක්. ඒ චන්ද්‍රිකාවත් කක්ෂගත කරලා ඒකත් ඉතා සාර්ථකව කියන්නේ අභ්‍යවකාශයේදී වැඩ කරනවා. ඊට පස්සේ අපි 2023 ආයේ ලංකාවේ තුන්වෙනි චන්ද්‍රිකාව පටන් ගන්නවා. අපි මේ වෙද්දී මායි ඊට අමතරව තව අපේ ආතසීක්ලාකාශයේ ඉංජිනේරු 3 දෙනෙකු සහභාගී වෙනවා. ඒ චන්ද්‍රිකාව මේ වෙද්දී සම්පූර්ණව ඉවර කරලා ඒ කියන්නේ සම්පූර්ණ හදලා ඉවරයි. බොහෝ දුරට මේ අගෝස්තු මාසේ අපි කක්ෂගත කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ තරිදු දැන් පළවෙනි චන්ද්‍රිකාව 2017 ද කක්ෂගත කරන්නේ නැත්නම් මේ 2000 ඒක ජනප්‍රිය වෙන්නේ කක්ෂගත කරාමද නැත්නම් අපව අවුරුදු දෙකමාර ඉවරනට පස්සේ ඒක ලංකාව ගැන මාතෘකාවක් ඇති වෙන්නේ කොහොමද? මෙහෙමයි. ඕක අපි 2019 වගේ තමයි අපි මෙහෙම දෙයක් ඒ කියන්නේ 2017 සැප්තැම්බර් වල තමයි ප්‍රොජෙක්ට් එක පටන් ගන්නෙ. ඊට 2018 සැප්තැම්බර් වෙද්දී ප්‍රොජෙක්ට් එකේ පද්ධතිය සම්පූර්ණ වශයෙන් නිර්මාණය කරනවා. ඊට පස්සේ 2018 සැප්තැම්බර් කියන්නේ 2019 පෙබරවාරි වල තමයි අපි මාධ්‍යයට දෙන්නේ මෙන්න මෙහෙම දෙයක් හැදුවා කියන එක. 2019 තමයි ඒ පෙබරවාරි මාසේ තමයි ගොඩක් ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ අපි 2019 අප්‍රේල් වල මේක රොකට් එකකින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගෙනියනවා. ගෙනහිල්ලා ජූනි මාසේ වගේ අපි මේක කක්ෂගත කරන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ. ඇත්තටම අපේ වැඩසටහන බලනවා මේ ගොඩක් පාසල් යන දරුවෝ සහ තරුණ තරුණියෝ. මට මතකයි මචං ඒ කාලේ උඹ ඉස්කෝලේ යන කාලෙත් පොඩි සර්කිට් කෑලි ඒ වගේ ওই පැත්තට සෑහෙන නැඹුරුවක් තිබ්බා. මං කැමති මචං දැන් ඉස්කෝලේ යන කාලේවත් මේක අපිට අහගන්න බැරුණානේ. මේක මචං උපදින් ගినాපු දෙයක්ද නැත්නම් පොඩි කාලේට මේ පැත්තට යොමුනේ කොහොමද කියන එක මට පොඩ්ඩක් කිව්වොත් මචං. මෙහෙමයි ඇත්තම කිව්වොත් අපේ තාත්තා ඔය වාහන සම්බන්ධව මොකද්ද මෙකැනික්ස් වැඩ තමයි ගොඩක්ම ඒ කියන්නේ අපේ තාත්තා හොඳට වාහන රිපෙයාර් වැඩ හොඳටම දන්නවා. එයාගෙන් තමයි මම දැක්කේ මොකක් හරි දෙයක් හදන්නේ කොහොමද කියන එක. කියන්නේ ඒක මෙකැනිකල් පාර්ට් එකක්. හැබැයි එයා කොහොමද වාහනය ඩිස්ඇසෙම්බල් කරලා ආපස්සරයක් ඇසෙම්බල් කරන්නේ ඒවා දිහා බලන්න හිටියා. හැබැයි මං ඒ සම්බන්ධ වාසය වුණාට වැඩිය ඉලෙක්ට්‍රොනික සම්බන්ධ වාසය වුණා. මට ඉලෙක්ට්‍රොනික කියන්නේ අර වගේම දෙයක් තමයි. ඉලෙක්ට්‍රොනික දෙයක් ඩිස්ඇසෙම්බල් කරලා ආය ඇසෙම්බල් කරලා ආය හදන්නේ කොහොමද කියන ඒ ඇත්තටම හදපුවා සතුටක් එනවනේ. මම පොඩි කාලේ ඉඳන් මොකක් හරි දෙයක් හදලා සතුටක් ලබන්න පටන් ගත්තා. දැන් අපේ තාත්තා ගත්තොත් එහෙම එයා වාහනයක් හදලා වාහනේ හරියට ඩ්‍රයිව් වුණාට පස්සේ එයාට සතුටක් එනවා. ඕනම රිපෙයාර් කරන කෙනෙක්ට එහෙම එකක් තියෙනවා. අන්න ඒ වගේ ආසාවක් ඇති වුණා මොකක් හරි දෙයක් හදන්න. එතකොට මං ගියේ වාහන ඒ මෙකැනිකල් සම්බන්ධ වෙන හැබැයි ඉලෙක්ට්‍රොනික සම්බන්ධ. ඊට පස්සේ ওই පොඩි දේවල් ඉතින් හදන්න පටන් ගත්තා. හැබැයි හිතුවේ නෑ මෙච්චර දුර යයි කියලා. හැබැයි අන්න ඒක තමයි මගේ ඊළඟ ප්‍රශ්නේ ලක්කේ. කවදාද ඉස්කෝලෙන් අවුට් වෙනකොට කැම්පස් යනකොට හිතුවද මේ වගේ චන්ද්‍රිකාවකට මෙහෙම නිර්මාණදායකත්වයක් දෙනවා මං ඒ තැනකට යනවා කියන අයිඩියා එක තිබ්බද? මොකද්ද තිබ්බේ ටාගට් එක මේකේ අවසානය? මෙහෙමයි ටාගට් එකක් නෙමෙයි තිබ්බේ. අර මගේ තිබ්බ ආසාව තමයි මොකක් හරි දෙයක් ඉගෙනගෙන තනියම ඉගෙනගෙන හරි කොහෙන් හරි ඉගෙනගෙන හරි මොකක් හරි දෙයක් හදලා ලබන සතුට ලබන එක තමයි මගේ බලාපොරොත්තු වුනේ. ඇත්තම කිව්වොත් මට ඉංජිනේරින් ෆැකල්ටියට යන්න අවශ්‍යතාව ඒ කියන්නේ උවමනාවක් තිබ්බෙත් නෑ. මං අර පොඩි කාලේ ඉඳන් දැන් ඇත්තම කිව්වොත් මැත්ස් කරේත් අපේ පන්තියේ ගොඩ දෙනෙක් මැත්ස් කරා. කොහොමද මැත්ස් ඇගේ තිබ්බා ගොඩ දෙනෙක් මැත්ස් කරා සැලකිය අඩු ප්‍රමාණයක් බයෝ කරා. අර වැඩි ප්‍රමාණයක් කරපු එකට ගියා. හැබැයි හොඳ වෙලාවට හරි පාත් එකට තමයි වැටලා තියෙන්නේ. කියන්නේ අර කියන්න තියෙන දෙයක් තමයි අර හොඳ කට්ටිය කියන්නේ හොඳ යාළුවෝ ඉන්නවා නම් හරි පාත් එකට ඔටෝම යවෙනවා නිකන් මේ නරක පාත් එකේ යන්නේ නැතුව. කොහොම හරි මැත්ස් කරාට පස්සේ මට ඒක මැත්ස් කරන එක එච්චර අමාරු නෙත් නෑ. ඊට පස්සේ එතනින් කැම්පස් එකට යනවා. කැම්පස් එකට ගිහිල්ලා මගේ ඩිග්‍රිය ගන්න එක නෙවෙයි මගේ බලාපොරොත්තුව තිබ්බේ. මම එක සබ්ජෙක්ට් එකක් ඉගෙන ගද්දී
මට සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න තමයි ඒ කියන්නේ මොකක් හරි ඒක ඉගෙනගෙන මොකක් හරි ඒක පාවිච්චි කරන එක තමයි මගේ බලාපොරොත්තුව තිබ්බේ. මට සමහර වෙලාවට එක්සෑම් එක සම්බන්ධව මට එච්චර ගානක් නැහැ හැබැයි. එක්සෑම් එකත් හොඳට ලියලා රිසල්ට් ගන්නවා හැබැයි එහෙම ලොකු දෙයක් නෑ. ඒ එක්සෑම් එක බලාන මේ ඩිග්‍රී සහතිකය වුණා කියලා එහෙම නෙවෙයි කරේ. හරියට ඉගෙනගෙන මොකක් හරි දෙයක් ඒ ඉගෙන ගත්ත දේ හදන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. කොහොම හරි එතනින් මං කියපු විදිහට ඩිග්‍රී එකක් ගත්තා හැබැයි අර ප්‍රැක්ටිකල් ස්කිල් කියන එක මම ඩෙවලොප් කරගත්තම තමන්ම. එතකොට මේ දැන් ආතර සීක්ලාක් මධ්‍යස්ථානය ගැන කැම්පස් එකේ ඉන්නකොටත් මොනවා හරි අවබෝධයක් තිබ්බද ඒ ගැන හෙව්වද ඒ එක දැන් එතන නැත්තම් අර දැන්නීම දැක්කට පස්සේ දෙතෙන්ට යමුනේ ඊට කලින් එතෙන්ට පොඩ්ඩක් අවධානය යොමු කරලා තිබුණාද? මෙහෙමයි මං අර තව දෙයක් කියන්නවා මං සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික කියලානේ මං කියේ මං පොඩි කාලේ ඉඳන් කරගෙන ආවේ. හැබැයි ඉලෙක්ට්‍රොනික වලට අමතරව මං කරගෙන ආපු දෙයක් තිබ්බා ඔය මතකනේ ඉස්සර අපි පොඩි කාලේ විජේපත්‍රය ගන්නවත් අරන් යති ඕන තරම්. ඒකේ තිබ්බා අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධව ಜಾති ගොඩක් පත්‍රයේ තියෙනවානේ. ඔතනින් ආසාවක් ඇති වෙනවා රොකට් එකක් කියන්නේ මොකද්ද? ඔය තරු තියෙන්නේ කොහොමද? ග්‍රහලෝක චලනය වෙන්නේ කොහොමද? ඒ කියන්නේ හොබි දෙකක් ඇත්තම කිව්වොත්. ඉලෙක්ට්‍රොනික කියන්නේ එක හොබි එකක් අරක හොබි අනේ ඒ කියන්නේ අභ්‍යවකාශ තාක්ෂණය කියන්නේ තව හොබි එකක්. කොච්චර වාසනාවන්තද කියන්නේ මේ හොබි එකත් හරියට ඉගෙන ගත්තා. අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳව හොබි එකත් හරියට දෙක කම්බයින් කරලා අන්තිමට චන්ද්‍රිකාවක් උඩට යවන්න පුළුවන් වෙනවා. ඇත්තට මේ අපි වැඩසටහන බලන දැන් අපිට උනත් දැන් මේක ලෝකෙ වෙනස් කරේ වෙනස් හිතන මිනිස්සුනේ. අපි හඳ දැක්කොත් තරු දැක්කොත් ලස්සනයි නේද කියලා එතන. නමුත් මේ තරදුල වගේ කට්ටිය තමයි එතනින් එහාට හිතලා මේ තරුව කොහොමද හැදෙන්නේ මේක මොකද්ද මේකේ සිද්ධාන්තය කියන එක පිළිබඳ හොයාගෙන ගිහිල්ලා තමයි මේ වගේ දෙයකට ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. දැන් තරදු මේ පැත්තට යොමු වෙන්න ඉන්න කොල්ලෙක් කිල්ලෙක් වෙන්න පුළුවන් දරුවෙක් වෙන්න පුළුවන් මේ වැඩසටහන බලනවා. එතකොට මේ එයා කොහොමද මේකට යොමු වෙනව නම් මොන වගේ දැන් ඔයා අධ්‍යාපනය හදාරපු විදිහටද හදාරන්න ඕනේ නැත්නම් මේක අර අපි කිව්වොත් අර මැක්ස් කරලා ඉංජිනේර කරපු මේ විද්‍යුත් තාක්ෂණික පද ඉංජිනේරු තාක්ෂණික කරපු ගමන් මේකට යොමු වෙන්න පුළුවන්ද එයාට මොකද්ද මුලින්ම එයාගේ තියෙන්න ඕනේ මේකට මෙහෙමයි අර පැෂන් එක කියලා එකක් තියෙන ඉංග්‍රීසියෙන් කියන්නේ අර තමන් මොකක් හරි දෙයක් කරද්දී ඒකට ආසාවක් තියෙන්න ඕන අන්න ඒක පළවෙනිටම තියෙන්න ඕන හැබැයි මම දැකලා තියෙන ගොඩක් කට්ටිය ওই පැෂන් එක තියෙනවා හැබැයි නොලෙජ් එක නැහැ. කියන්නේ කට්ටිය මට එක්කෙනෙක් කතා කරලා කිව්වා අපි මේ ලංකාවේ ඒ කියන්නේ අභ්‍යවකාශ ආයතනයක් පිටවමු කියලා. ඊට පස්සේ මම එයාගෙන් ඇහුවා හරි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයත් සහභාගී වෙනවා නම් ඔයාගේ කොහොමද අධ්‍යාපන තත්ත්වය කියලා. අධ්‍යාපන තත්ත්වය උසස් පෙළෙන් පස්සේ කරලා නැහැ. ඇත්තම කිව්වොත් මෙහෙමයි. මම කියන්නේ උසස් පෙළ නොකර මේක කරන්න බෑ කියලා. හැබැයි මම දැකලා තියෙනවා සමහර ඊට කලින් උසස් පෙළ නොකරත් ගොඩාක් වෙන දේවල් වලින් ඇවිල්ලා තියෙනවා හැබැයි උසස් පෙළ කරලා හොඳ කියන්නේ ඉංජිනේරු තාක්ෂණය හරි භෞතික විද්‍යාව පිළිබඳව හරි හොඳ දැනුමක් තියෙනවා නම් ඒක බේස් එකක් අරගෙන ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. කියන්නේ මම කියන්නේ පැෂන් එක තියෙන්න ඕන හරියට බේසික්ස් ඉගෙන ගන්න ඕන කියන එක. ඒ කියන්නේ ඉංජිනේරු තාක්ෂණය හරි භෞතික විද්‍යාව හරි නැත්තම් සෙල්ෆ් ස්ටඩි කරන්නත් පුළුවන්. හැබැයි සෙල්ෆ් ස්ටඩි කරපුවා තියෙන ප්‍රශ්නේ තමයි මොකක් හරි දැන් හිතන්නකො ලංකාවේ ගත්තොත් එහෙම ඩිග්‍රී එකක් ඉල්ලනවා. සෙල්ෆ් ස්ටඩි කරලා ගිහිල්ලා පෙන්වන්න බෑනේ මම සෙල්ෆ් ස්ටඩි කරා කියලා. ඒක හින්දා පුළුවන් තරම් හොඳට උපරිමයටම ඉගෙන ගන්න කියලා කියන්නේ. ඊට පස්සේ එතනින් තමන්ගේ අර තියෙන පැෂන් එක තවත් ඔබ මට්ටම් කරගන්න පුළුවන්. එතකොට දරුන් දැන්ට ලංකාවේ මේ අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ ඉගෙන ගන්න තියෙන එකම ස්ථානයේ ආතස් ශීතලක් මධ්‍යස්ථානයේ පමණද? මෙහෙමයි අභ්‍යවකාශ තාක්ෂණය කියපුවාම කොටස් දෙකකට බෙදනවා. එක කොටසක් තමයි ඔය අභ්‍යවකාශයේ තියෙන තාරු ග්‍රහලෝක ඒව සම්බන්ධව අධ්‍යයනය කරන්නේ. අනික් එක චන්ද්‍රිකා තාක්ෂණය. අභ්‍යවකාශ පද්ධති. ওই දෙක. සමහර ওই දෙක පටල ගන්නවා. පටලගෙන මේ ඒ කියන්නේ පටල ගන්න එක වැරදි. දැන් චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව ගත්තොත් ඒකේ තියෙන ඉලෙක්ට්‍රොනික්ස් ඔය වගේ ගොඩක් ಜಾති ඒ කියන්නේ මෙහෙමයි අභ්‍යවකාශ ඒ කියන්නේ ස්පේස් වෙදර් කියලා තියෙන අභ්‍යවකාශ වල තියෙන ඒ කියන්නේ වායුගෝල තත්ත්වෙ එහෙම දැනගන්න. වායුගෝලයක් කිව්වට අර වායුගෝලයක් ඇත්තෙම නෑ. ඒ වුණාට අර තියෙන ප්‍රෝටෝන නියුට්‍රෝන මම වැඩි විස්තර කරන්න යන්නේ මේක ටිකක් ටෙක්නිකල් වෙනවා. අර ටිකක් සැලකිය යුතු ෆිසික්ස් ප්‍රමාණයක් දැනගෙන ඉන්නවා අභ්‍යවකාශය ගැන. ඊට අමතරව ග්‍රහලෝක ගැන අධ්‍යයනය ওই තරු ගැන අධ්‍යයනය කරන්නේ වෙනම ෆීල්ඩ් එකක්. දැන් එතකොට ওই දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. එක්කෝ අභ්‍යවකාශ පද්ධති පිළිබඳ අධ්‍යයනය කරනවා. එහෙම වුණොත් ඔයාලට ෆිසික්ස් දැනගන්න ඕන, ඉලෙක්ට්‍රොනික්ස් දැනගන්න ඕන, මෙකැනිකල් ඉංජිනේරින්, ස්ට්‍රක්චරල් ඉංජිනේරින් ඒ වගේ දේවල්. අර තරු සම්බන්ධව ඒ වගේ දැනගන්නවා භෞතික විද්‍යාව අංශයෙන් ගිහිලා
මම දන්න විදිහට කොළඹ කැම්පස් එකේ ඉගෙන ගන්න පුළුවන් ඒ සම්බන්ධව. දැන් අභ්‍යවකාශ පද්ධති පිළිබඳව නම් ආතසිකලා ආයතනය තමයි. හැබැයි ආතසිකලා ආයතනයේ අර තරු ගැන ඒකට වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට දෙකම කරන්න පුළුවන් අපේ ආයතනෙට. අපේ තමයි දක්ෂිණ ආසියාවේ ලොකුම දුරේක්ෂය තියෙන්නේ. ඒ වගේ ගොඩක් දැකලා ඇතිනේ ඕන උදාහරණයකට දැන් සූර්යග්‍රහණයක් වෙන්න යනවා නම් ටීවී එකේ කියන්නේ අන්න මෙන්න මේ ආතසිකලා ආයතනෙ මෙන්න මෙහෙම කියව මෙහෙම කියලා. ඒ කියන්නේ ඇත්තටම ඒකත් ලොකු ස්ට්‍රෝං සෙක්ෂන් එකක් අපේ ආයතනේ. අපේ අනෙක් සෙක්ෂන් එක තමයි මේ අභ්‍යවකාශ පද්ධති පිළිබඳව තියෙන්නේ. හොඳ අපි අද කතා බහ කරන්නේ ලංකාවේ කතා බහට ලක්වුණු රාවණ වන් චන්ද්‍රිකාවේ පද්ධති ඉංජිනේරු පද්ධතිය හදපු දෙන්නගෙන් එක්කෙනෙක් අපේ තරිදු දයාරත්නත් එක්ක දැන් මචං මේක හදලා මේක ලංකාවේ වෛරල් වෙලා ලංකාවේ හැමෝම කතා වෙන මාතෘකාවක් වෙනවනේ. මම කැමති දැනගන්න ඉතින් පස්සේ ඔයාට හම්බුන අවස්ථාවන් මොනවද? කවුද කතා කරාද? විදේශ ශිෂ්‍යත්ව සම්බන්ධයෙන් හම්බුණා නැත්නම් තව කට්ටිය විවිධ ඔපචුනිටිස් දෙන්න කතා කරාද මචං? ඒ පැත්තෙන් මම පොඩ්ඩක් දැනගන්න. මෙහෙමයි ලංකාවේ විදිහට ගත්තොත් එහෙම ලොකු ඔපචුනිටි එකක් ඇත්තටම හම්බුන්නේ නැහැ කිසිම දෙයක්. ඒ කියන්නේ හදලා පොඩ්ඩක් අර මීඩියා වල ගියා එහෙමයි. ඒක ඇත්තම කිව්වොත් මට එහෙම බලාපොරොත්තුකුත් නැහැ. මං කිව්වේ අර මගේ ප්‍රධාන අරමුණ තමයි මේක හදලා අභ්‍යවකාශයට දාලා මේක වැඩ කරන එක තමයි මගේ අරමුණ. මට ඔය ප්‍රසිද්ධ වීම ඒවා ඇත්තටම මේ එච්චර ආසාවෙන් හිටපු දේවල් නෙවෙයි. කියන්නේ එහෙම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් උදාහරණයකට මෙහෙම හිතන්නකෝ NASA ආයතනයේ ලොකු දේවල් හදලා ඒකේ ඉන්න ඉන්ජිනියර්ස්ලා ඇවිල්ලා නිකන් නළුව වගේ රඟපාන්නේ නැහනේ. ඒ කට්ටියගේ වැඩේ කරගලා ඒක පද්ධතිය වැඩ කරවලා ඒ කට්ටිය ලබන සතුට ලබා ගන්නවා. අපි ඉන්ජිනියර්ස්ලා විදිහට මේ ඇකඩමික් ෆීල්ඩ් එකේ දැන් ඉන්ජිනියර්ස්ලා ඇකඩමික් ෆීල්ඩ් එකයි ගත්තොත් එහෙම ඇකඩමික් කියන්නේ ඔය අධ්‍ය කැම්පස් වල ඒ සම්බන්ධව ඒ වගේ ඒ කට්ටියගේ හැකියාව පෙන්වන්නේ යාලා පේපර්ස් පබ්ලිෂ් කරලා. ඒ කියන්නේ තමන් කරපු එක පබ්ලිෂ් කරලා ජාත්‍යන්තර ඒ කියන්නේ ලොකු කමියුනිටි එක පිළිගැනීමක් ආවොත් ඒ කියන්නේ තමන් කරපු දේ ඒකෙන් තමයි සතුට ගන්න. එහෙම වුණාම දැන් අපි එහෙම සැටලයිට් එක හදලා අපිත් පේපර්ස් පබ්ලිෂ් කරලා තියෙනවා. අපි ඒ වගේ අපිට මෙහෙම කරන්න පුළුවන් කියලා අපි පෙන්නලා තියෙනවා. ජාත්‍යන්තරයෙන් ලොකු පිළිගැනීමක් තියෙනවා. දැන් උදාහරණයකට කවුරු හරි සැටලයිට් එකක් හදන්න පටන් ගන්නවා නම් යම් කිසි රටක අපිට අපෙන් අහන කොහොමද කරන්න කියලා ඕන තරම් අහලා තියෙනවා. දැන්ටත් මේ අපි කියන්නේ උපදෙස් දෙනවා කොහොමද කරන්න කියලා. ලංකාවේ ඇතුළත නම් මම එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තම ලංකාවේ කිසිම දෙයක් ඇත්තම හම්බුන්නේ නැහැ. අර ටිකක් ප්‍රසිද්ධිය විතරයි හම්බුනේ. ඒතකොට මේ ඔයාලගෙන් පස්සේ තව ජූනියර් සෙට් එකකුත් ඉන්නවද උතන අධ්‍යාපනය ලැබන පිරිසක්? එහෙම ජූනියර් කියලා නැහැ. ඒ කියන්නේ අපි දැන් අපේ තව ටීම් එකක් ඉන්නවා. ඒ කට්ටියත් එක එක ස්කිල්ස් තියෙන්නේ. දැන් එක්කෙනෙක්ට ඉලෙක්ට්‍රොනික්ස් පුළුවන්, අනෙක් කෙනාට කමියුනිකේෂන් යාදුනා, සමහර කෙනෙක්ට මෙකැනිකල් ඉන්ජිනියරින් පුළුවන්. එතකොට ඒ කට්ටිය අර ජූනියර්ස්ලා නෙමෙයි. එකම ලෙවල් එකේ කට්ටිය. කියන්නේ මොකක් හරි පද්ධතියක් හදන්න ගත්තොත් එහෙනම් මේ කට්ටිය එක එක කොටස් කරනවා. හැබැයි අර ජූනියර්ස්ලා තාම ට්‍රේන් කරන්න අපිට හම්බෙලා නැහැ ජූනියර්ස්ලා. ඒ කියන්නේ තාම අපේ ආයතනයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අර තාම අලුතෙන් බඳවගෙන නැහැ. හැබැයි අර මෙහෙම දේවල් කරනවා. දැන් ස්කෝල වලට ගිහිල්ලා කියලා දෙනවා, ප්‍රෝග්‍රෑම් කරනවා, යුනිවර්සිටි වලට ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් කරලා තියෙනවා. ඇත්තම කිව්වොත් අපි අපේ ටීම් එක විදිහට අපේ වැඩත් නවත්තගෙන අපි ස්කෝල වලට ගිහිල්ලා ගොඩක් ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ කට්ටියට ලොකු මොටිවේෂන් එකක් වෙනවා. අර දැන් අපිත් සමහර වෙලාවට පොඩි කාලේදී කවුරු හරි ඉගෙන ලොකු කෙනෙක් ඇවිල්ලා කියලා දුන්නොත් එහෙම අපිටත් ලොකු මොටිවේෂන් එක ආන් ඒ වගේ තමයි අපිත් කරන්න කියලා. යුනිවර්සිටි ප්‍රෝග්‍රෑම් ගොඩක් තිබිලා තියෙනවා, ඔන්ලයින් සෙෂන් ගොඩක් තිබිලා තියෙනවා. අර අපිට ඒ ටීම් එක කරන් එහෙම ට්‍රේන් කරලා නැහැ. රාවණ වන් චන්ද්‍රිකා වගේ දෙවනියට අප චන්ද්‍රිකාව සාර්ථක වුණාද? මෙහෙමයි. රාවණ වන් කියන්නේ ඕකට කියන්නේ නිකන් අර පේරන්ට් සැටලයිට් එක. ඒ කියන්නේ මෙයා තමයි ප්‍රධාන මූලික සැටලයිට් චන්ද්‍රිකාව. මෙයා සාර්ථක වුණා. අපි දැක්කා මේකේ පද්ධති වැඩ කරේ කොහොමද කියලා. අන්නේ පද්ධති තමයි ඉම්ප්‍රූව් කරලා දෙවෙනි එකට දැම්මේ. දෙවෙනි එක අතිසාර්ථකයි. කියන්නේ පළවෙනි එකත් අතිසාර්ථකයි, දෙවෙනි එකත් අතිසාර්ථකයි. දෙවෙනි එක ගොඩක් සංකීර්ණ චන්ද්‍රිකාවක්. ඒ කියන්නේ අපි ජපානයේ විතරක් එකතු වෙලා කරපු එකක් නෙමෙයි. අපි අපේ ලොකු ප්‍රතිශතයක් එකේ තියෙනවා. ඒ වගේම ජපානි කම්පැනිස් ජොයින් වුණා, සිංගප්පූරේ යුනිවර්සිටි එකක් ජොයින් වුණා. අපි අර රාවණාවන් හදපු හින්දා අපි දන්නවා අර කට්ටිය ටෙක්නොලොජි එකක් අරන් ඒ කට්ටියට ඉන්ස්ට්‍රක්ට් කරලා ලොකු සැටලයිට් එකක් හදන්නේ කොහොමද කියලා. දෙවෙනි එකත් ගොඩාක් සාර්ථක වුණා. ලොකු ඒ කියන්නේ ඒක අර රාවණාවන් වගේ සාමාන්‍ය ෆොටෝ එකක් නෙවෙයි, ලොකු රෙසලූෂන් එකක් තියෙන ෆොටෝස් එක ගන්න පුළුවන් ඒකේ. ඒක අර අපිට
පබ්ලිෂ් කරන්න බෑ හේතුව මේක අර ඇග්‍රිමන්ට් එකක් තියෙනවා එහෙම දැන් අපේ තනි අයිතියක් නෙවෙයි අපි මුලින්ම ඇග්‍රිමන්ට් එක ගහද්දි කිව්වා මෙහෙම පබ්ලිෂ් කරන්නේ නැහැ ඔන්ලයින් කියලා. හේතුව අපි ඒවා data analysis වලට use කරනවා අපේ publication වලට ඉස්සරහට. ඊට පස්සේ තුන්වෙනි එක මම කියන්න තුන්වෙනි එකත් අර රාවණා 1 එක මත පදනම් වෙච්ච සැටලයිට් එකම තමයි. ඒක තාම දැන් ඇත්තටම තියෙන NASA ආයතනයේ බාර දීලා තියෙන NASA ආයතනයේ තියෙන්නේ බොහෝ දුරට අගෝස්තු වලදී අර SpaceX වල ඒ කියන්නේ Elon Musk ගේ Falcon 9 කියලා රොකට් එකක් තියෙන අන්න ඒකෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ආයසරයක් අරන් ගිහලා කක්ෂගත කරනවා. එතකොට දරදු රාවණා 1 චන්ද්‍රිකාව නිර්මාණය කරන්න කලින් ලංකාවේ චන්ද්‍රිකාවක් හදන්න පරීක්ෂණ කරලවත් තිබුණ නැද්ද කියලා ඊට පරීක්ෂණ සිද්ධ වුණාද ඒවා අසාර්ථක වුණාද මම පොඩි ඒ ඉතිහාසය පොඩ්ඩක් මෙහෙමයි ඔහොම ප්‍රොජෙක්ට් එකක් විදිහට පටන් අරන්නේ ඒ කියන්නේ දැන් ප්‍රොජෙක්ට් එකක් විදිහට හරි මෙහෙම පටන් ගන්නවා අපි මේ අන්තිම සැටලයිට් එකක් හදනවා එහෙම කියලා පටන් ගන්න තිබුණේ හැබැයි සමහර මම කිව්වේ අර පබ්ලිකේෂන් තිබිලා තියෙනවා මෙහෙම දේවල් කරන්න පුළුවන් කියන එක ඉස්සරහට ඒක කියලා තියෙනවා හරි මෙහෙම ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තොත් ඉස්සරහට ඒ දෙකක් තුනක් තියෙනවා පබ්ලිකේෂන් එහෙම නැත්තේම නෑ කියන්න බෑ හැබැයි ප්‍රොජෙක්ට් එකක් විදිහට හරි විදිහට දැන් මේමයි පොඩි සැටලයිට් එකක් තමයි පොඩි සැටලයිට් එකේ ටයිම් ලයින් එකක් තියෙනවානේ කොහොමද මේ වෙන්න ඕනේ පළවෙනි පද්ධතිය ඔහොම ටයිම් ලයින් එක අපි ෆලෝ කරේ NASA ආයතනයේ ෆලෝ කරන ටයිම් ලයින් එකම තමයි ඒ විදිහටම තමයි මේ සිස්ටම් මේ දැන් උදාහරණයක් කිව්වොත් MDR කියලා තියෙනවා PDR කියලා තියෙනවා CDR එක එක රිවිව්ස් ඒ කියන්නේ සිස්ටම් එකක් හදලා බලන එක වැඩ කරනවද නැද්ද කියන මේ සිම්පල් කිව්වොත් අන්ගේ රිවිව්ස් NASA ආයතනයේ කරන දේවල්ම තමයි අපි කරලා තියෙන්නේ ඒ කියන්නේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රොජෙක්ට් එකක් මේක එහෙම එකක් කරලා නැහැ කවදාවත් ඒ විදිහට තමයි මේ ඉතිහාසය තුළ සිද්ධ වෙලා තියෙන්නේ. ඔව්. එතකොට මේ මම මේක දැනගන්න ඕන එක. දැන් ඕක පරීක්ෂණ මට්ටමින් හැමදේම වෙන්නේ. ඔව්. පරීක්ෂණ මට්ටමට මේකට පිළිතුර සුදුසු විදිහට හම්බුනා නම් ඇති. ඒතර මේකට ප්‍රතිපාදන ප්‍රමාණයක් යනවනේ. එතකොට ඒ මුදල් රජයෙන් දෙනවද නැත්නම් වෙනත් රජ වලින් කොහොමද ඒක මේ බොන්ඩ් එක හැදිලා තියෙන්නේ කොහොමද? මෙහෙමයි. පළවෙනි චන්ද්‍රිකාවට ඇත්තම කිව්වොත් අපි අලුත්නේ කවුරුත් ෆන්ඩ් කරන්නෙත් නෑ ඒ කියන්නේ දන්නේ නැනේ මේ මිනිස්සුන් හදන්න පුළුවන්ද නැද්ද කියන එක. ඒක හින්දා අපේ ආයතනය රජයේ මුදල් තමයි. ඒ කියන්නේ ආයතනයට වෙන් කරන මුදල් ප්‍රමාණයක් තියෙනවා රජයෙන්. ඒ බජට් එකක් හම් වෙනවනේ. අන්න ඒ මුදල් තමයි අපි පාවිච්චි කරන්නේ. පාවිච්චි කරලා රාවණාවන් හදලා ඒක හරියට වැඩ කරනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ ජාත්‍යන්තරේ දකින්නනේ මෙන්න මේ හොඳට වැඩ කරන චන්ද්‍රිකාවක් හදලා තියෙනවා. මේ මිනිස්සුන්ට වැඩ පුළුවන් කියන එක. ඊට පස්සේ අපි ඒක තමයි මාකට් කරන්නේ. ඊට පස්සේ දෙවෙනි චන්ද්‍රිකාව මම කියවනේ ඒකේ නම කිත්තුනේ. දෙවෙනි චන්ද්‍රිකාවේදී අපි 1.5ක් දීලා නැහැ. ඒ කියන්නේ ෆන් කරේ ජපානේ. ජපානේ සල්ලි දුන්න හරි මේන් සල්ලි තියෙනවා මේක පාවිච්චි කරලා හදන්න ඔයාලා කියලා තාක්ෂණය පාවිච්චි කරලා. ඊට අමතරව දැන් ඒකට සල්ලි හම්බුන්නේ තුන්වෙනි ප්‍රොජෙක්ට් එකට මම කියවනේ තව මට අමතරව 3 දෙනෙක් ගියා කියලා. ජපානෙන් ඒ 3 දෙනාටත් වියදම් කරනවා. ඒ කියන්නේ අපේ දැනුම තමයි අපි මාකට් කරන්නේ. සැටලයිට් එකටත් වියදම් කරනවා. අර ජපානයට ගිය 3 දෙනාටත් ටිකට්ස්, ඒ කියන්නේ නැවතිලා ඉන කැම්පියෝ ඔක්කොම වියදම් කරන හේතුව අපේ අර හොඳ තාක්ෂණයක් තියෙනවා. හැකියාව තියෙනවානේ. ඒ කියන්නේ තේරෙනවනේ හැකියාවක් තිබ්බොත් එහෙම ඒක හරියට මාකට් කරන්න පුළුවන්. අර ලංකාව ඇතුලේ මාකට් නොවුනට ඒක වටිනවා අපිට රටවල් වලට. අපි ඒක පාවිච්චි කළා තමයි තුන්වෙනි සැටලයිට් එක හානිකරම හදන්නේ. හරි. එතකොට මේ දකුණු ආසියාතික රටන්නේ අපි සලකන්නේ මේක සංවර්ධන වෙමින් පවතින රටක් කියලා. එතකොට අපි බංකොලොත් රටක් කියලා තෝපාවගේ දවස්වල කතා වුණා. මේ තාක්ෂණයේ පැත්තෙන් පරීක්ෂණ කිරීම පැත්තෙන් අපේ රට මේ දකුණු ආසියාව ඇතුලේ කොයි වගේ තැනකද තියෙන ලංකාව? මෙහෙම කියන්න තාක්ෂණ පරීක්ෂණ පැත්ත පොඩ්ඩක් පැත්තකින් තියලා ස්කිල්ස් ගත්තොත් මිනිස්සෙක්ට ඒ කියන්නේ දැන් හිතන්න කවුරු හරි ඉංජිනේර කෙනෙක්ව මම ගන්නවා මොකක් හරි වැඩක් කරන්න. ඒ ඉංජිනේරුවට තියෙන ස්කිල් එක දකුණු ආසියාවේ ඇත්තටම කාටවත් නැහැ. ලංකාවේ මිනිස්සු දක්ෂයි. අර අවස්ථාව නැතිකමයි ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ලොකම ප්‍රශ්නේ ටීම් එකක් විදිහට වැඩ කරන්නේ නැති ප්‍රශ්නේ. දැන් මම අරහෙදි දැක්කා අපි ටීම් එකක් විදිහට වැඩ කරනවා. එක්කෙනෙක් ෆේල් වුණොත් එහෙම සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකම ෆේල් වෙනවා. දැන් ලංකාවේ වෙලා තියෙන ටීම් එකක් විදිහට වැඩ කරන්නේ සමහරව ආත්මాతකාමී වෙනවා. ආත්මాతකාමී ඒ පැත්ත එක තැනක් වැටිච්ච එක සම්පූර්ණ ටික වැටෙනවා. ඒ කියන්නේ ස්කිල් අතින් හැකියාවල් අතින් ලංකාවේ මිනිස්සු ගොඩක් දියුණු. ඇත්තම කිව්වොත් මට හම්බෙලා නැහැ ලංකාවේ මිනිස්සු වගේ ඒ කියන්නේ හැකියාවල් තියෙන මිනිස්සු වෙන. මම හේතුව මේ ජපානයේදී මම දැකලා තියෙනවා මොන තරම් රටවල් 40ක විතර මේ කට්ටියක ගනුදෙනු කරලා තියෙනවා. එක්කෙනෙක් දෙන්නේ තමයි සැලකිය යුතු හැකියාවක් තියෙන කට්ටිය මට හම්බෙලා තියෙන්නේ.
හැබැයි ඒ කට්ටියට උවමනාව තියෙනවා. අය කියන්නේ මට මේක කරන්න ඕන කියලා කොහොම හරි ඉගෙනගෙන ගන්නවා. ලංකාවේ කට්ටිය හැකියාව තියෙනවා. අර උවමනාවයි අර තනියම ඉගෙනගෙන කරන එකයි නෑ. ඒක දියුණු කරගත්තොත් මාර උඩකට ගිය හැකි. ඒ කියන්නේ උදාහරණයකට ඉන්දියාවේ මිනිස්සු ගත්තත් ලංකාවේ මිනිස්සු ගොඩක් දියුණුයි. ඒ කියන්නේ මේ ඇත්තම කිව්ව හැකියාවක් නැති. ඒක අර හරියට යූස් කරන්නේ නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. තාක්ෂණයේ පැත්තෙන් ගත්තොත් එහෙම අපි ඇත්තම කිව්වොත් අපි තාක්ෂණය යූස් කරනවා තමයි. සමහර තාක්ෂණවල අපි හරියට ලබාගෙන නැහැ. කියන්නේ දැන් ওই වගේ අභ්‍යවකාශ තාක්ෂණය කියන්නේ ඒකේ බේසික්ස් ටික ඉඳන් මුලින්ම ලබා ගන්න ඕන. අපේ හැකියාවන් තියෙන පිරිසක් ඉන්න හින්දා අපිට ඇත්තම හරියට මේක ફોකස් කරලා හරි ප්ලෑන් එකකට ගියොත් එහෙම ඉක්මනට තාක්ෂණය ලබා ගන්න පුළුවන්. හොඳද අපේ channel එකෙන් ඔබට ගෙනාවේ ලංකාවේ හැමෝම කතා කරපු 2019 වර්ෂයේදී රාවණා 1 චන්ද්‍රිකාව ලංකාවේ හදපු පළවෙනි චන්ද්‍රිකාවේ පද්ධති ඉංජිනේරු තරුද්දාරත්න මම කැමති දැන් අපි වැඩසටහන අවසන් කරන්නත් ඕන ගොඩක් දේවල් බොහොම පැහැදිලිව සරල විදිහට බැරෑරුම් නොවන විදිහට තරිදු මේක කීවා මම කැමති අවසාන වශයෙන් දැනගන්න මේ වැඩසටහන බලන අය ඉන්නවනේ බලන අයට ඔයාලට මොකක්ද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බලන අයට කියන්න තියෙන්නේ අර මේ මොකක් හරි දෙයක් කරනවා නම් උදාහරණයකට මම කියේ පැෂන් එක කියන එක තියෙන්න ඕන දැන් සැටලයිට් ඕනේ නැහැ උදාහරණයකට හිතන්න YouTube වීඩියෝ එක හදන එක කියන්නේ දැන් උපුල්ට තියෙන්න ඕන පැෂන් එකක් දැන් හිතන්න මේ වීඩියෝ එක කරගෙන ගිහිල්ලා වීඩියෝ දැම්මට පස්සේ views අඩු වුණා කියලා හිතන්නකෝ views අඩු වුණාම ආපහු මේක වැඩක් නැහැ කියලා අතහැරලා දාන්න බෑ තමන්ගේ අර පැෂන් එක තියෙන්න ඕන මේක කොහොම හරි අතාරින්න නැතුව මේ වැඩේ කරගෙන යන්න ඕන කියලා ඒ වගේම කවුරු හරි හිතන්නකෝ කඩයක් දැම්මා කියලා කඩේ වුණත් වෙලදාම අඩු වුණොත් බෑ මේ එහෙම නවත්තන්නේ නැහැ මේක කොහොම හරි ඉස්සරහට ගෙනියන්න ඕන කියන අර අදිෂ්ඨානෙ තියෙන්න ඕන. ඒ වගේ තමයි අපිත් මේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකකදී කවදාවත් ෆේලියර් එකක් ආවොත් අතාරින්නේ නැහැ. ඒක ඉගෙන ගන්න එක තමයි කරන්නේ ගොඩක් වෙලා. ෆේලියර් එක උනේ කොහොමද කියන එක. ඒකෙන් ඉගෙනගෙන ඊගාව ස්ටෙප් එකට යන එක තමයි ඕන කෙනෙක්ගේ අරමුණ වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් කරන දේෙන් එක තැන ඉන්නේ නැතුව self study කරලා හරි කවුරු හරි දිහා බලාගෙන හරි ඒ ලෙවල් එකේ ඉඳන් කාලෙත් එක්ක ඉස්සරහට යන්න ඕන. නැතුව සමහර මම දැකලා තියෙනවා එකම තැන. එහෙම වැඩක් නැහැ නේ අවුරුදු 5කට කලිනුත් එකම තැන දැනුත් එකම තැන ඊට පස්සෙත් එකම තැන එහෙම බෑ. තමයි ඉගෙනගෙන self study හරි කාගෙන් හරි බලන්න හරි ඉගෙනගෙන තව ඉන්න ලෙවල් එකෙන් චුට්ටක් හරි උඩට යන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අනිවාර්යෙන්ම. දැන් බලන අයට පණිවිඩයක් දුන්නා. මම කැමති අවසාන වශයෙන්ම ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ගැන ඔයාලට මොකක්ද කියන්න තියෙන්නේ? ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඇත්තටම මේ ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධව ඉලෙක්ට්‍රොනික සම්බන්ධව තියෙන ඇත්තටම තාක්ෂණයක පරීක්ෂණ කරන එකම ඒ සම්බන්ධව තියෙන ආයතනය. ඒ කියන්නේ මේ ආයතනය ගොඩක් ආතර් සී ක්ලාක් මහතාගේ එයාගේ තියෙන අදහසකට අනුව තමයි මේක පටන් ගන්නෙ. ඒකේ අපේ ආයතනයේ තියෙනවා විෂන් එක. දකුණු ආසියාවේ තාක්ෂණය පිළිබඳ හොඳම ආයතනයක් වෙන එක තමයි අපේ අරමුණක් තියෙන්නේ. අන්න ඒ தත්ත්වයට ගෙනියන්න තමයි අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. අපේ ආයතනයෙන් ගොඩ දෙනෙක්ට ඔයාලට වෙබ්සයිට් එකට ගිහලා බලන්න පුළුවන් ගොඩ දෙනෙක්ට එක එක කෝසස් එහෙම ඉලෙක්ට්‍රොනික කෝසස් කරනවා. ඒ වගේම සාමාන්‍ය හිතන්න මොකක් හරි ග්‍රහලෝකයක් චන්ද්‍රග්‍රහණයක් වගේ වෙනවනම් ඒ වගේ දෙයක් එතෙන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ಜಾති වෙනවා. මේක වෙලා තියෙන්නේ අර අපි ඉන්ජිනියර්ස්ලා මේ සයින්ස් පැත්තේ ඉන්න කට්ටිය අපි වැඩි මීඩියා වලට යන්න හේතුව ලංකාවේ මීඩියා වලට ගියාපුවා කියපු දේ නෙවෙයි අන්තිමට දාලා තියෙන්නේ. සමහර වෙලාවට අපි කරන දෙයට ඉම්ප්‍රූව් ඒ කියන්නේ අගයක් එකතු වෙලා නෙවෙයි තියෙන්නේ. ඒකෙන් පල්ලෙහාට වෙලා තියෙන්නේ. ඒකින්ද අපි වැඩි මීඩියා වලට යන්නේ හැබැයි අපි ගොඩාක් ಜಾති ඇතුලේ කරලා තියෙනවා. ගොඩාක් ප්‍රොජෙක්ට්ස්. ඒ කියන්නේ අපේ ඇතුලේ ටීම් එකක් විදිහට ගත්තොත් ගොඩාක් ස්කිල්ස් තියෙන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ අපේ ආයතනේ ලොකු තැනක තියෙන ආයතනයක්. අර මීඩියා වලට එන්නේ නැති හින්දා නිකන් නෑ වගේ හිතනවා ඇති කාට හරි. හැබැයි අර දැන් උදාහරණ දැන් අභ්‍යවකාශ තාක්ෂණය කියවේ දකුණු ආසියාව කියන්න බෑ හේතුව ඉන්දියාව ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ඉන්දියාව පාකිස්තානයේ ඇර අනික් රටවල් වල ගොඩක් සැලකිය යුතු තාක්ෂණයක් තියෙන ආයතනයක් තමයි අනික් රටවල් එක්ක සාපේක්ෂව ගත්තොත් ලොකු තාක්ෂණයක් තියෙන ආයතනයක් තමයි අපේ ආයතනය. ඒ කියන්නේ කාට හරි මොනවා හරි දැනගන්න ඕන හරි ඒ කියන්නේ
අපි කන්ටැක්ට් කරලා අහගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. කන්ටැක්ට් කරන විදිහක් තියෙනවා. වෙබ්සයිට් එකට ගියාට පස්සේ කන්ටැක්ට් නම්බර්ස් ඒවා තියෙනවා. නැතුව අපිට ඩිරෙක්ට් කතා කරන්න එපා. එහෙම වුණාම අර ඒ කියන්නේ හරි ක්‍රමයක් නැහැ. ක්‍රමවේද නැති පරිබාහිර ගියොත් එහෙම අනික අපි දැන් හිතන්නකෝ මම හැමදේම අර අපේ ආයතන ප්‍රධානිය දන්නේ නැතුව අපි එක දේවල් කියේ හිටියොත් එහෙම අපේ තාක්ෂණය දුන්නොත් ඒක එච්චර හරි ක්‍රමයක් නෙවෙයිනේ. හරි ක්‍රමයට පාත් එකකින් ඇවිල්ලා හරි අපේ තාක්ෂණය ඒ කියන්නේ අහගන්න පුළුවන්. ඕන ඒ කියන්නේ ඩීටේල් එකක් ගන්න පුළුවන්. හරි අද අපිත් එක්ක අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණේ ලංකාවේ පළවෙනි චන්ද්‍රිකාව රාවණ 1 චන්ද්‍රිකාවේ පද්ධති නිර්මාණය කරපු ඉංජිනේරුවන් දෙදෙනාගෙන් එක්ුණ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඒ වගේම පින්නොල ජාතික පාසලට රබොක්කන ප්‍රදේශයට අභිමානයක් ගෙනව ඇත්තටම තරදු දාරත්න මම මචං ඔබට ස්තුතිවන්ත වෙනවා මොකද මම මේ වැඩසටහනට ආරාධනා කරපු ගමන්ම මට කියපු දෙයක් මම ඔබට එන්නේ නැහැ හැබැයි මම උඹ හින්දා එන්නම් කියලා කිව්වා දැන් මාස ගානකට කලින් ආරාධනා කරේ නමුත් අද තමයි අපිට දවස යොදා ගන්න පුළුවන් උනේ ගොඩක් ස්තුතියි මචං අපේ channel එකේ මේ වැඩසටහනට සහභාගී වුණාට ඇත්තටම මම හිතනවා මේක බලන අපේ ඉන්න තරුණ තරුණියන්ට දරුවන්ට පාසල් යන දරුවන්ට ඒ ලෙවල් කරන අයට මේ වැඩසටහනින් දෙයක් අනිවාර්යෙන්ම ගන්න තියෙනවා හොඳ දේවල් ටිකක් සහ මේ අභ්‍යවකාශ තාක්ෂණය පැත්තෙන් නෙමෙයි දැන් නෝමල් තමන් කරන රැකියාවේදී වෙන්න පුළුවන් ඉගෙනීම් ලබන ශාස්ත්‍රයේදී වෙන්න පුළුවන් ගන්න පුළුවන් ගොඩක් දේවල් ටිකක් තරදෝ කියවා. ඉතින් තරදෝ මේ දේවල් අරගෙන මේවා මේ අර මල් යහන්නා මතින් ආපු ගමන් නෙවෙයි කටු කාලා ආපු ගමනක් තරදෝගේ තියෙන එක මම දන්නවා. ඉතින් එහෙම සාර්ථක වෙච්ච කෙනෙක් තමයි තරදෝ කියන්නේ. ඉතින් එයාට වගේ ඔයාලටත් පුළුවන් ජීවිතේ යම් දවසක රට වෙනුවෙන් ලෝක වෙනුවෙන් යම් වෙනස්ව හිතලා වෙනස් දෙයක් කරන්න. ඉතින් මචං නැවත වතාවක් ස්තුතියි අපේ වැඩසටහනට පොඩි දෙයක් කියන්න තියෙනවා මෙහෙමයි දැන් මම නිකන් මේක ඕවරෝල් වෙච්ච දෙයක් නේ කිව්වේ. දැන් ඇත්තටම චන්ද්‍රිකාවක් හදන හැටි ওই වගේ ඩිසයින් කරන සම්බන්ධව ලොකු ඩීටේල් කියන්නේ තාක්ෂණික දේවල් වලට ගියේ නෑනේ. මාත් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ YouTube හරහා හරි මොකක් හරි මාධ්‍යයක් හරහා කොහොමද මේවා කරන්න කියලා ටෙක්නිකල් ඩීටේල්ස් දෙන්න. ඒ කියන්නේ උගන්වන්න. කොහොමද පද්ධතියක් පටන් ගන්න ඒ කියන්නේ ඇත්තම කියෝ YouTube channel එක පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉගෙන ගත්ත වගේම දන්න ගොඩාක් තාක්ෂණික දත්ත ඒක හරහා ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. එතකොට මම ඒක මේ ගොඩක් අර සැටලයිට් ප්‍රොජෙක්ට් එක බිසි හින්දා තමයි මේක කරන්න බැරුව ඉන්නේ. සාමාන්‍යයෙන් මම අර ඉස්සෙල්ලා කලින් කිව්වා වගේ මොකක් හරි පටන් ගන්නවා නම් භාගයට කරන්න හොඳ නැහැනේ. හරියට කරන්න ඕන හින්දා තමයි පොඩ්ඩක් ඩිලේ කරලා තියෙන්නේ. අනාගතයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ වගේ. ඔව් ඇත්තටම එතකොට තවත් වැඩි දැනුම ලබා ගන්න පුළුවන් සහ මේකට යොමු වෙන්න ඉන්න කැමැති කට්ටියට අවධානය ලබා ගන්න පුළුවන් අපේ channel එකෙන් අපි උපරිම සහයෝගයක් දෙනවා මේ වැඩේට. ඉතින් එහෙනම් තරදු ගොඩක් ස්තුතියි. බලපු ඔයාලටත් ගොඩක් ස්තුතියි. අපි එහෙනම් ගිහිල්ලා ඉන්නම් අපේ Direct News YouTube channel එක subscribe කරලා සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.